දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ගරු කතානායකතුමනි එල්ලුම්ගස් හිමි වූ කෙනෙක් එකක් බෝගම්බර දෙක වැලිකඩ දැන් නම් අගුණකොළ පැලැස්ස මා දැන් නැගිනියනවද කියලා ස්ථාන 3ක ඇයි මා හිතන්නේ ඒකත් මටත් වඩා හොඳට දන්නවා ඇති රත්පත්ති මා මිත්‍ර മന്ത്രിතුමා මොකද ඒ ආශ්‍රිතව ගොඩක් අත්දැකීම් තියෙන නිසා එනිසා මා කියන්නේ බන්ධනාගාර 3ක් ස්ථානගත කරන්න තෝරාගෙන තිබෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ගරු කතානායකතුමනි එල්ලුම්ගස් නියම වූ කෙනෙක් ඔහුට ආවේනික ඇඳුමක් පොදු ඇඳුමෙන් පරිබාහිරව වෙනස් ඇඳුමක් බන්ධනාගාරයේදී තීරණය කරනවා. ඒ වගේම ඔහු රඳවා තැබීමේදී සාමාන්‍යයෙන් අනිත් සිරකරුවන් සමග මිශ්‍ර නොවෙන්න ඔහු රඳවා තබනවා. ඇයි? ප්‍රධාන හේතු කීපයක් තිබෙනවා. එල්ලුම්ගස් නියම වූ කෙනෙක් පිළිබඳ තියෙන හේතු තමයි ගරු කතානායකතුමනි ඔහුට ලබා දී තිබෙන දඬුවම එල්ලුම් ගහ. එනිසා ඒ දඬුවමෙන් එහා යන දඬුවමක් නැහැ. එනිසා ඔහු අනෙක් සිරකරුවන් එක්ක ගැවසීම හෝ ආරක්ෂාවේ දුබල තිබෙන තැන්වලට ඔහු ගෙනියන්නේ නැහැ. ඔහුටම ඌ ආවේනික කුටියක ඔහු තියෙනවා. ඇයි? ඔහු පැන යාම සඳහා ප්‍රයත්න දැරිය හැකි කියන සැකය. ඇයි? ඔහුට හිමි වී තිබෙන දඬුවම මරණය නම් ඔහු පැන යාම හරහා ඔහුට ලබා ගත හැකි උපරිම දඬුවම මරණය. එනිසා ඔහුට පැන යාමට බාධා එල්ල වෙන ආකාරයෙන් ඒ සුරකුටි සකස් කොට තිබෙනවා. 1. 2. එල්ලුම්ගස් නියම වූ කෙනෙක් විශේෂ තැනකදී රඳවා තබන්නේ ඔහුගේ ජීවිතය පිළිබඳව පවා. මොකද ඔහුට එල්ල වී තිබෙන චෝදනාවෙන් ඔහු දඬුවම් ලබන්නේ මරණ දඬුවම නම් ඔහුට ඉමීත්තේ මරණය. ඒ නිසා ඔහුගේ ජීවිතය ආරක්ෂා වෙනුණුත් ඔහුට නිදැල්ලේ ගමන් කරන්න දෙන්නේ නැහැ. මොකද ඔහු සිවිදි විහානි කර ගැනීම අනතුරු තිබෙනවා. ඇයි? ඔහුට හිමි යුත්තේ මරණය. එහෙනම් මරණය හිමි වෙච්ච කෙනෙකුට මරණය ලබා දීපු දඬුවම් ලබා දීපු කෙනෙක් ඕනෑම මොහොතක තමන්ගේ ජීවිතය හානි කර ගැනීම සඳහා ප්‍රයත්න දැරිය හැකියි. ඒ නිසාත් ඔහුට ආරක්ෂක වැඩපිළිවෙලක් හදනවා. 2. 3. මරණ දඬුවම හිමි වූ කෙනෙක් සාමාන්‍යයෙන් ගැවසෙන්න සාමාන්‍ය අනෙත් අයත් එක්ක ගැවසෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඇයි? මරණ දඬුවම එල්ලුම් ගහ හිමි වූ කෙනෙක් නිදැල්ලේ හැසිරෙන්න පටන් ගත්තොත් සිදුවිය හැකි දේ තමයි තවත් කෙනෙක් අවශ්‍ය නම් ඝාතනය කරන්න පුළුවන්. ඇයි? ඔහුට එහෙත් හිමිවන්නේ මරණ දඬුවම. ඔහු තවත් කෙනෙක් ඝාතනය කරොත් එහෙත් ඔහුට හිමිවන්නේ මරණ දඬුවම. ඒ නිසා සාමාන්‍යයෙන් ඕනෑම නඩුවකදී ඕනෑම දඬුවම පිළිබඳව අභියාචනය කරාට පසුව ඔහු චූදිතයෙක් බවට පත් වෙනවා. විවාදේ කතා කළ යුතුයි. ඒකනේ මේ මහ බැංකු වාර්තාව අපේ රටේ මුදල් වියදම් ගිය අවුරුද්දේ අයවැය ලේඛනයේ මුදල් වෙන් කිරීම පිළිබඳවත් ඒ මුදල් වියදම් වූ ආකාරයත් ඒ ආකාරයේ එක ශේෂ්ත්‍රවලට බලපා තිබෙන ආකාරයත් මේක ඉදිරිපත් කොට තිබෙනවා. ඒ අනුව ගත්තොත් ගරු කතානායකතුමනි ගියවර අයවැය ලේඛනයෙන් බන්ධනාගාර සඳහා මුදල් වෙන් කොට තිබෙනවා. නීතිය සහ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා මුදල් වෙන් කොට තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම සඳහා මුදල් වියදම් කොට තිබෙනවා. අපරාධ අඩු කිරීම සඳහා මුදල් වියදම් කොට තිබෙනවා. අලුගෝසුවට සල්ලි වෙන් කොට තිබෙනවා. අලුගෝසුවෙක් ලබා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණත් පවත්වලා තිබෙනවා. කඹත් අරන් තියෙනවා. ඒවත් මහ බැංකුවේ. ඒ නිසා වාර්තාවේ තියෙන ඒ නිසා කඹේ ගැන මම මේ කතා කරන්නේ. මතක තබා ගන්න. ඒ නිසා ගරු කතානායකතුමා කියන්නේ ඊට පස්සේ ඕනෑම සිරකරුවෙක් ඔහුගේ වරද පිළිබඳව අභියාචනයක් කරාට පසුව ඔහු චූදිතයෙක් බවට පත් වෙන එක ඇත්ත. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි හැම කෙනෙක්ම අභියාචනයක් කරාට පසුව අපදීලා එළියට දානවා. හැබැයි මිනි මැරුමට හිමි වූ කෙනා එළියට දාන්නේ නැහැ. ඇයි? එල්ලුම් ගාට නියම වූ කෙනා එළියට දාන්නේ නැහැ. ඇයි එල්ලුම් ගාට නියම වූ කෙනා එළියට දාන්නේ නැත්තේ? එයාට බය නෙවෙයි. මේ රටේ නීතිය මේ ආකාරයෙන් උල්ලංඝනය කිරීමට බයයි. මතක තබගන්න. මා මේ කතා කරන්නේ ඔහු නැවතත් කියන්නේ. ඔහු ඇය එල්ලුම් ගාට නියම වූාට පසුව
අභියාචනයක් ඉදිරිපත් කළාට ඔහුව කිසිසේත්ම එළියට දාන්නෙත් නෑ, අඩුම තරමේ රිමාන්ඩ් එකට දාන්නෙත් නෑ. ඔහු යලි රඳවා තබන්නෙත් අර සිරකුටියමයි. චුට්ටක් ඇඳුම් මාරු කරන විතරයි. ඇඳුම වෙනස් කරනවා. හැබැයි රිමාන්ඩ් ඇඳුම දෙන්නේ නෑ. ඒත් රිමාන්ඩ් ඇඳුම දෙන්නේ නෑ. හැබැයි රඳවා තියන අර කුටිය. එයි කරුණු තුනක් මත. ඔහු සිවිදිවි හානි කර ගැනීමේ හැකියාව. 2 ඔහු පැන යාමේ හැකියාව. 3 ඔහු විසින් තවත් ඝාතනයක් කිරීමේ හැකියාව. මේ කවරක් සිදු වුණත් ඔහුට ලබා දෙන්නේ මරණ දඬුවම. මරණ දඬුවම ලබා දීපු කෙනෙකුට ඕනෑම වර්ගයේ අපරාධයකට නැවත දොරටු විවෘත කරනවා. එයි කුමක් කළත් නැවත මරණය. කුමක් කළත් නැවත එල්ලුම් ගහ. කුමක් කළත් නැවත මරණ දඬුවම. එනිසා මොකද කරන්නේ? එනිසා අපේ රටේ විවස්ථානුකූල තිබෙන කරුණු වලට අමතරව අධිකරණයෙන් මරණ දඬුවම ලබා දෙන අය පිළිබඳව බන්ධනාගාරය තුළ තියෙන සම්ප්‍රදායන් සහ නීති සමුදායක් තිබෙනවා. ඒ සියල්ල ගැබ් වී තිබෙන්නේ මෙතන. අන්න එතන තමයි ගරු කතානායකතුමනි මේකේ ප්‍රශ්නේ තිබෙන්නේ. එල්ලුම් ගහට නියම වූ කෙනෙක් නිදැල්ලේ හැසිරෙන ඉඩකඩ දීම, අනෙක් අයත් එක්ක ගැවසීමට ඉඩකඩ දීම සහ ඔහුට නිදහසේ ගමන් කිරීමට ඉඩකඩ දීම. මේ කරුණු තුනෙන්ම හැබැයි එල්ලුම් ගහ නියම වූ කෙනෙක් අඩුම තරමේ කුටියෙන් තව තැනකට මාරු කරන්නෙත් නෑ. ඒ නිසා මා හිතනවා කඹය පිළිබඳව අලුගෝසුවම් පිළිබඳව එල්ලුම් ගහට නියම වූ අය පිළිබඳව ඒ නියම වූ අය පාර්ලිමේන්තුවේ වාඩිවීම පිළිබඳව ඒ නියම වූ අය ඒ කියන්නේ අධිකරණයකදී ලබා දිය හැකි උපරිම දඬුවම වන එල්ලුම් ගහට නියම වූ අය පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීම සඳහා මැදිහත් වීම පිළිබඳව අපි කල්පනා කරලා බලන්න ඕන. ඒ එහෙමම සරලව අත්තරින්න බෑ කරු කතානායකතුමනි. ඒ කියන්නේ මේක නීති සම්පාදනය කරන ආයතනය ඇතුලේ නීති සම්පාදනය කරන ආයතනයේට නේද නීතියේදී ලබාගත හැකි උපරිම දඬුවම ලබාගත්තු අය නීතියකදී ලබාගත හැකි උපරිම දඬුවම ලබාගත්තු අය නීති සම්පාදනය කිරීම සඳහා දායක වන්නේ කෙසේද කියන කරුණු පිළිබඳව අපි සැලකිලිට වාජනය කරන්න ඕන. ඒක ආණ්ඩු විපක්ෂ පිළිබඳ ભેදයක් නෙවෙයි. ඒක ඇවිල්ලා පැහැදිලි ලෙස ගත්තොත් නේද නීති සම්පාදනය කිරීම සඳහා යම් නීතියකදී ලබාගත උපරිම දඬුවම ලබාගත්තු අය ඒ නීති සම්පාදනය කිරීමට හවුල් වීම ඒ තරම් යුක්ති සහගත නැහැ කියන එක මගේ අදහස.